කාවේ 2026 වර්ෂයේ පවත්වන වැදගත්ම ප්‍රධානම අපනයන ප්‍රදර්ශනය තමයි අද අපි දියත් කරේ. ඒකේ ප්‍රචාරක කටයුතු ආරම්භ කරන්න ජූනි මාසේ 18 ඉඳලා 21 වෙනකන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ තමයි මේක පවත්වන්නේ. විශේෂයෙන්ම එක්ස්පෝ 2026 පවත්වන්නේ අවුරුදු 14කට පස්සේ. ඉතින් අපිට අද ලංකාව ජාත්‍යන්තර තලයට යන අපේ අපනයන විවිධාංගීකරණය ඒ වගේම ඒ සඳහා තියෙන අවස්ථා විශේෂයෙන්ම ජාත්‍යන්තර ආයෝජකයින්ට ශ්‍රී ලංකාවේ වෙළඳපොලේ තියෙන ඉඩකඩ පිළිබඳව දැවැන්තම සංවාදයක් ඇති කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේක භාණ්ඩ හඳුන්වා දීමට එහා ගිහිල්ලා අපේ ජාත්‍යන්තර වෙළඳ සම්බන්ධතා තවදුරටත් තහවුරු කිරීමේ අවස්ථාවක්. නිසා අපි බලාපොරොත්තු වෙනවා ජාත්‍යන්තර ආයෝජකයින් සහ ගැනුම්කරුවන් 1500ක් විතර ලෝකයේ සියලුම කලාපොලින් කැඳව ගන්න. ඒ වගේම මේක තුල ප්‍රදර්ශනාගාර විතරක් නෙමෙයි, ප්‍රදර්ශන ස්ථාන විතරක් නෙමෙයි, B2B සාකච්ඡා, ඒ වගේම නව නිෂ්පාදන හඳුන්වා දීම, අපේ කුඩා ව්‍යාපාර, මධ්‍ය ව්‍යාපාර, මහා පරිමාණ අපනයන හැකියාවන්, ලංකාවේ තියෙන ආර්ථික විභවතාවයේ ශක්්‍යතාවය පිළිබඳව ලෝකෙට ගෙනියන අවස්ථාවක්. ඉතින් මේක අපේ විදේශ කටයුතු අමාත්‍යාංශය, ඒ වගේම ජාත්‍යන්තරව ඉන්න අපේ තානාපති සේවාවල් වල සියලුම දෙනා, ලංකාව තුල ඉන්න තානාපති කාර්යාලවල විදේශ තානාපතිවරු, මේ හැම දෙනාගේම සහයෝගයෙන් අපි මේක කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද අපි 2030 වෙනකොට ඇමරිකන් එක්සත් ජනපදයේ වෙළඳපොළ විතරක් නෙමෙයි, ඒ වගේම එක්සත් රාජධානිය විතරක් නෙමෙයි, මුළු ලෝකෙම අපට අනන්‍ය වෙළඳපොළවල් අපි බලාපොරොත්තු වෙනවා ස්ථාපිත කරන්න. ඒ වගේම අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 36ක ඉලක්කයකට අපි යන්නේ. අද ඉඳලා හිතුවොත් 2030 වෙනකොට අපේ අපනයන ආදායම දෙගුණයක් කිරීමේ ඉලක්කයක් අපට තියෙනවා. ඒ ඉලක්කය සඳහා සැලසුම් හදද්දී අපි හිතනවා එක්ස්පෝ 2026 ලංකාවේ පැවැත්වීම තීරණාත්මක සම්දිස්ථානයක් වෙයි කියලා. ඒ වෙනුවෙන් තමයි ඒකේ සමාරම්භය සනිටුවම් කරන්න, එහි දියත් කිරීම තමයි අද අපි සිද්ධ කරේ. විශ්වාස භංගයක් අපිට අදාළ වෙන්නේ නැහැ. මොකද ඕන කෙනෙකු දන්නවා අපේ පාර්ලිමේන්තුවේ සංයුතිය මොකක්ද කියලා. ඒ සංයුතිය දැන මේගොල්ලෝ වෙනත් මාතෘකා හදන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් මේ වගේ වැදගත් මාතෘකා යටපත් කිරීමත් ඒ වගේ මාතෘකාවල බලාපොරොත්තුවක් වෙන්නේ නැති. ඒක මේ විපක්ෂයේ මේ පළයක් නැති වැඩක්ද? ඒක විපක්ෂෙන් අහුනේ. මම ආණ්ඩු පක්ෂනේ. අධ්‍යාපන සංස්කරණ ගැන හොඳයි. ඒක හොඳට යනවා. දිගටම කරගෙන යනවා. අනිවාර්යයෙන්. පටන් ගත්තා ඒක. ඒක වෙනසක් කරන්නේ නැහැ